හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි යන්නේ ගලබොඩ ඇල්ලට. අද කවිමා එකතු වෙලා අපි ස්කූටරේ තමයි යන්න හිතාගත්තේ. ඉතින් අපි ඉස්සෙල්ලම බයික් එක යන්න ගිහින් හිටියේ වෙනසකට එක්ක ස්කූටරේ යන් කියලා කතා වුණා. ඉතින් ඒන තමයි අපි මේ ස්කූටර් එකේ යන්නේ. ගලබොඩ හොඳ ඕෆ් රෝඩ් එකක් බලන්න පුළුවන් ගලබොඩ දිවවලට. ඉතින් ඔයාලට නාලපිටියට ඇවිල්ලා නාලපිටියෙන් දෙකින්ද පාරේ ටික දුරක් ගිහිල්ලා තමා ගලබට යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු දැම්ම කියන එක ස්පොයිල් කරන එක හොඳ නෑනේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ vlog එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලා දෙකින්ද පාරේ ඇවිල්ලා මෙන්න මෙතනින් වම් අත පැත්තට යන්න තියෙන ගල් පොත්තට. ඉතින් ඔයාලා හැරෙන්න ඕනේ දකුණු අත පැත්තට. මේක තමයි මාපකන්ද පාර. පල්ලෙහෙන් ගල් පොත්තේ වතුර පාර තමයි ගලාගෙන යන්නේ. ඉතින් ඔය එහා පැත්තේ තියෙන 10 star hotel එක. මේ පැත්තේ ජනප්‍රිය hotel එකක්. ඉතින් මේ පාර තමයි ඔයාලට දිගටම යන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙතන ඉස්සරහෙන් ඔයාලට දැක ගන්න පුළුවන් අපි කලින් ගියපු තැනක්. ඒ මොකද කිව්වොත් ගල් පොත්ත. ඔය වම් අත පැත්තෙන් පේන ගල් පොත්ත. ඒකට ඔය ඉස්සරහින් පේන හොටෙල් එක තමයි ඔක්කින් රිසෝට් නාලපිටිය. ඔක්කින් රිසෝට් නාලපිටිය එක නාලපිටියේ ප්‍රසිද්ධම හොටෙල් එක. යාළුවනේ මේ හරිය නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති. මොකද මේ ළඟදී මේ හරිය ගොඩක් ප්‍රසිද්ධ වුණා. මොකද කිව්වොත් ඇක්සිඩන්ට් එකක් හින්දා. ඉතින් ඇක්සිඩන්ට් එක තමයි වීල් ලෑප් උඩට ගහක් කඩන් කරලා තිබ්බා. ඉතින් මේ පැත්තේ තමයි මාපකන්ද කියන්නේ මේ පැත්තට තමයි. ඉතින් මේ හරිය ලස්සන හරියක් වගේම පොඩක් භයානක හරියක්. ඔය ඉස්සරහින් යන්නෙත් නාල්පිටි මාපකන්ද බස් එක. ඉතින් ගයිස් ඔය වම් අත පැත්තෙන් පේන්නේ ගල් පොත්ත උඩින් තියෙන ෆයිනස් කැලේ. ඔයාලා කලින් වීඩියෝ එකේ දකින්න ඇති මේක. ඉතින් මෙතන ලොකු වන සංහාරයක් වෙන ගමන් තියෙන්නේ ෆයිනස් ගස් භාගයට භාගයක්ම කපලා දාලා නිකන් කාන්තාරයක් වගේ. ඔයාලා කාටුන් වල ෆිල්ම් වලත් දැකලා ඇති මේ වගේ වන සංහාර වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඉතින් කරන්න හොඳ නෑ. ඒක බලදාරින් පොඩ්ඩක් බලන්න ඕනේ. එතකොට මේ දකුණු අත පැත්තේ තියෙන්නේ මාපකන්ද ටෙක් එක. ලොකු වැඩක් වෙන තැනක් ලංකාවට. ඉතින් ඔය ඉස්සරහින් එන්නේ පෙන්රෝස් බස් එක. ඉතින් අපි මේ පාරේ තව දුර යන්න ඕනේ. යමු ඉතින් අපි ඉස්සරහට. ඉතින් යාළුවනේ බලන්න මේ පාරේ තියෙන ලස්සන මේ ගලබඩට යන පාර. අපි ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. මේ හරියේ ගොඩක්ම තියෙන ක්‍රිස්තියන් ගම්මාන තමයි. බලන්නකො පාරේ නාය ගිහිල්ලා දිප්පා සීන් එකේදී නාය ගිහුවා වෙන්න ඇති. එහෙමත් වෙන්න ඇති. නැත්තම් කපලා දාලා දන්නේ කොහොම හරි පාර දුඹුරු පාටයි. ඔයාලට පේන ඇති ඔය දකුණු අත පැත්තෙන් තියෙන්නේ කනත්තවල්. ඒ කියන්නේ මිනි වලලු පුතෙන්. හරිද? සොහොන්. ගොඩක්ම ක්‍රිස්තියන් කට්ටියක තියෙන. ඉතින් ඒකෙන්ම තමයි මම නිගමනය කරේ මේ පැත්තේ ක්‍රිස්තියන් අය වැඩි ඇති කියලා. මොකද මේ සිංහල අය පළලන විදිහට එහෙම කොහෙවත් වරල්ලා තිබ්බේ නැහැ. ඒකයි මං එහෙම කිව්වේ. ගොඩක්ම දකින්න තිබ්බේ ක්‍රිස්තියන් අයගේ. අනික මේ පැත්තේ වැඩි වශයෙන් ඉන්නේ දෙමළ ප්‍රජාව. ඒකත් එක හේතුවක් වෙන්නදී මොකද
අනික මේ චර්ච් 3ක් 4ක් විතර හම්බෙනවා මේ පාරේ යද්දී ඔයාලට. ඉතින් හරිම ලස්සන පාරක්. බස් එකක් આવුත් නම් ඉඩ දෙන්න ඉඩයක් නැහැ. මේ පාරේ බස් එකකුත් යනවා. ඒත් ඉතින් බස් එකක් ආවොත් මේකේ ඉඩ දෙන්න තැනක් නැතුව යනවා. කාදරවල දාපු ෆැක්ටරියක් හරිද? ඒ හොල්මන් ඉතින් යාළුවනේ මං ওই බයික් එක යනවා කියන විදිහට මේකේ ඇති කිසි හොල්මනක් නැහැ ඉන්නවත් දන්නෙත් නැහැ. මම ඉතින් නිකන් යන ගමන් කයි වය කරන්න කියන්නේ. ඉතින් මේ විදිහට තමයි මෙතනින් තමයි ගලබොඩ ඕෆ් රෝඩ් එක පටන් ගන්න. ඉතින් මෙතනින් තමයි ගලබොඩ හැරෙන්න තියෙන්නේ. මේ ෆැක්ටරි එක ගාවින් ඔයාලා මේක ලෑන්ඩ් මාර්ක් එකක් විදිහට මතක තියාගන්න මේ ෆැක්ටරි එක. වංග අතට චර්ච් එකක් තියෙනවා. ගලබොඩ චර්ච් එක. ඉතින් මේ චර්ච් එකයි ෆැක්ටරි මැද්දෙන් ඇතුළට තියෙන කැඩිච්ච පාර තමයි ගලබොඩට යන්න පටන් ගන්න එන්ට්‍රන්ස් එක. ඉතින් මේ පාර තමයි මේ ගමේ ඉන්න මිනිස්සු එතකොට ස්ටේෂන් එකට යන කට්ටිය ඔක්කොමලා යන්නේ. මෙහෙට බස් එකකින් නෑ. ඔය අන්තිමේට දැක්ක තැනින් බස් එක නවත්තනවා. මන් දන්න තරමින් කියලා කියන්න ඕනේ. මොකද මේ මටත් මේක යාළුවෙක් කිව්වේ නාලපිටි පැත්තේ යාළුවෙක්. මොකද මටත් මේක හරියටම ෂුවර් නෑ. ඒ හින්දා වරදවා වටහා ගන්න එපා. මම දන්න තරමින් බස් එකේ ඉන්නේ එතෙන්ට විතරයි. එතන ඉඳන් ඔයාලා පයින් යන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි ගලබොඩ පාර පටන් ගන්නෙ. ඉස්සරහට තවත් අත්දැකීම සුන්දරයි. ඉතින් ඔයාලා වීඩියෝ එක බලලම දැනගන්න පාර කොයි වගේද කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ගලබොඩ රේල්වේ එක. අර පැත්තෙන් කෝච්චි එනවා නාලපිටි පැත්තේ ඉඳන්. එතකොට දකුණු අත පැත්තේ තමයි රේල්වේ ස්ටේෂන් එක තියෙන්නේ. එතනින් තමයි ඔයාලා යන්න පටන් ගන්න ඔයාලගේ ගමන. Aktifnya kok gitu. Ini ada yang apa dia anu? Ini
යන්න බෑනේ. හලෝ. චූටි පුපු. අම්මා. පාරගඳ මුත් වෙනවා. ඕ. නේද? එන්න. කොහොමද? හලෝ. ඉතින් යාළුවනේ අපි ගලබඩට ඇවිල්ලා එන්ට්‍රන්ස් එකේ බයික් එක දාලා බයික් එකේ ස්කූටර් එක දාලා දැන් මේ මෙතන ඉඳන් මේ අඩිපාර දිගේ පයින් යන ගමන් ඉන්නේ. ඉතින් මේ එතන ආච්චි කෙනෙක් හිටියා. එයා දෙමළෙන් කතා කරේ. අතර මට දෙමළ තේරෙන්නේ නැහැ. මේ එයා කිව්වා විදිහට කියන මට තේරුම් ගන්න පුළුවන් විදිහට ටිකට් දෙකක් ගන්න කිව්වා. මේ රුපියල් 100යි කිව්වා එක්කෙනෙක්ට. ඒ වුණා ටිකට් එක ගන්න දුන්නේ නැහැ. මට වැඩක් නැහැ. ඉතින් මේ එයා ටිකට් ගන්නවද නැති කියන දන්නේ නැහැ. කොහොම හරි මේ කමන්න නැහැ කියලා ඉතින් මං ටිකට් ගත්ත කියන්නේ රුපියල් 200ක් දුන්නා. එක්කෙනෙක්ට 100යි ගන්න කිව්වේ හින්දා. මේ මම මේකට කල්ලුත් ඇවිල්ලා තියෙනවා. ඔය දිට්ටා සීන් එකට කලින් නම් මේ මෙතන හරියමං විදිහට ටිකට් එකක් දීලා එක්කෙනෙක්ට රුපියල් 150ක් දුකතු ගත්තේ. ටිකට් එකක් දීලා ඒක ඒ විදිහට ගානට මේන්ටේන් කරගෙන හිටියා. මම ඊට පස්සේ දිට්ටා වලට පස්සේ මේ මයි කවි එක සැරයක් ආවා. ඒ සැරේදිත් මේ අපි උඩට යනකොට ඒකට මයි බයික් එක ආවේ උඩට යනකොට ටිකට් ගන්න කවුරුත් හිටියේ නැහැ. හැබැයි මේ පල්ලෙහාට එනකොට එක්කෙනෙක් ඉඳලා මේ ටිකට් ඉල්ලුවා. මේ ඉතින් එහෙම ටිකට් එකක් දුන්නේ නැහැ. එයාත් සල්ලි විතර ඉල්ලුවේ. මම දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ යාලා මේ ගලබොරටේ පත් කරලා ඉන්න නියෝජිතයෝද නැත්නම් ඔය එන මොකක් හරි මේ ජාවාරමක් යනවාද කියලා ඒවා ඉතින් අපිට වැඩක් නැහැ. කොහොම හරි අපි දැන් සල්ලි දීලා පාත් එකේ උඩට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මෙහා පැත්තෙන් ගලබොඩ ඇල්ලේ එන වතුර පාර පේනවා. ආවල් වෙන්නන්න වතුර පාර. මේ තියන්නේ යාළුවනේ මේ පැත්තෙන් වලට පේනවනේ. මේ ඔය තියන්නේ එහා පැත්තෙන් අර පොඩි මේ වෝටර් ප්‍රොජෙක්ට් එකකට වතුර අරගෙන ඔය ඒ පැත්තේ ටනල් එකක් හදලා තින්නේ. ටනල් එක නෙවෙයි පොඩි කැනල් එකක්. ඒ කැනල් එකෙන් එන වතුර ටික උතනින් එළියට මුදා හැරලා තියෙනවා. ඉතින් ඒක එතනින් කොහොම වැටිලා මෙහෙන් පල්ලෙහාට යනවා. ඉතින් අපිට චූටි කුකුල දෙන්නෙකුත් හිටුණා. මේ ඉන්නේ. මේ එක චූටි කුකුලෙනෙක් මේ අනිත් එක්කෙනා. ඉතින් අපිත් එක්කම යනවා. හරි යනවා ඉස්සරහින්. මං එනවා පිටිපස්සේ. පොඩි ලාවට වැඩිබර කාලෙකුණේකුත් තියෙනවා. පේනවා ඉතින්. මෙතන ලස්සනට පේනවා. හරි. චූටි කුකුල දෙන්න පෙරමුණ ගත්තා. යා චූටි කුකුල. යම්. කොහෙද ගියත් ට්‍රිප් එකක් යද්දී මෙයාගේ බල්ලෙක් බල්ලෝ දෙන්නෙක් වගේ ආවාරි සෙට් වෙනවම තමයි. යා. අර නාය ගිහිල්ලා මේ පේනවා. දික්ටා සිද්ධියෙන් පස්සේ මම හිතන නාය ගිහිල්ලා තියෙන්නේ හැමතැනම. ආ චූටි දුර යන්න තියෙන අපිට පාලම ගාවට යන්න. යන්තා ඉස්සරහට. ඉතින් යාළුවනේ ඔයාලට ඔය ඈතින් පේන්නේ ගලබොඩ ඇල්ල. අදන පොඩ වතුර තියෙනවා. කලින් පාරනකොට ඔච්චර වතුර තිබ්බේ නැහැ. මෙතනින් අපිට දැන් ඉස්සරහින් පේනවා වැල් පාලම. යන්න තියෙන්නේ දැන් පාලමේ.
මේක ඉස්සර යාළුවනේ මේ ලී කොටන් දාලා තිබ්බේ. දැන් නම් පොඩ්ඩක් වෙනස් කරලා මේ දාලා හෙල්ලෙන පාලන ලී කොටන් කැඩිලා එහෙම තිබ්බේ. ඉතින් දැන් මේ මගේ පස්සෙන් තියෙන ගලබඩ ඇල්ල මේ තියෙන්නේ. මේ එන වතුර පාර. ඒතකොට ඔයාලට මේ ඊට පස්සේ පැත්තෙන් පේනවා ඇති මේ අර තියෙන මං කිව්ව අර වතුර ප්‍රොජෙක්ට් සීන් එක. පාලම පහු කරාට පස්සේ මේ වගේ කැලයක් අතරින් අපිට යන්න තියෙන්නේ ඇල්ල ගාවට. මම ගිහිල්ලා මෙතන මේ සීසෝ එකක් එහෙමත් තියෙනවා. ඔයාලට ඇවිල්ලා සීසෝ පදින්න පුළුවන් මෙතන. පොඩ්ඩක් කැලෑ වෙලා තියෙන ඉස්සර වගේ මේන්ටේන් වෙන්නේ නැති හින්දා මං හිතන්නේ. යන් ඉස්සරහට මෙතන මේ පොඩ්ඩක් මඩ එහෙම තියෙනවා මේ එරෙනවා වගේ. ඒ නැතිනේ යන්න තියෙන පාර. රිංග යන්න තියෙන. යාළුවනේ අර පෙන්නේ ගලබඩ ඇල්ල. මෙතන තියෙන්නේ අහස් නැරමුම් මැදිරිය. ගාවට ගිහිල්ලා ඉඳලා පාර ඉස්සරහා වේනෑටි ඊයස වෙල්ලේම ඇවිල්ලා තියෙන්නේ පොළ වැටිලා කොන්ක්‍රීට් එක උඩ විස්සනවා පරිස්සමෙන් යන්න ඕනේ. දැන් යාළුවනේ ඉස්සර වගේ කෝච්චි වැඩ නැති හින්දා මේ ගලබඩට කට්ටිය එනවා අඩුයි. ඒකයි මේ මෙහෙම කැලේ වෙලා වගේ තියෙන්නේ. මෙහෙන් හොඳට වතුර පාරක් එහෙම ගිහිල්ලා තියෙනවා. මේ පැත්තට වැහැලා තියෙනවා ගයිස්. ඒ නිසා මේ ලිස්සන ගතිය තියෙනවා. ගල් වල එහෙම. ඒන්න පරිස්සමින් යන්න ඕනේ. කොයි වෙලාවෙ ලිස්සෙක් ගෙන්න බෑ. ගේනවනේ ගල් එහෙම තියෙනේ. දැන් ලිස්සන සීන් එකේ තියෙන්නේ. අය එරෙත්නේ ලිස්සන ඔක්කොම වෙන්නේ. ඒ තියෙන්නේ යාළුවනි ගල පොඩ. අද නම් වතුර හොඳට තියෙනවා උඩහට වැහැලා වගේ. අර අරේට යන්නත් බැරි සීන් එකක් තියෙන්නේ. ඒ ඉන්නවා තමයි මේ ගල්ලේම ලිස්සනවාද හොඳට. මේ පැත්තට වැහැලා තියෙන හින්දා ඇල්ලෙත් වතුර වැඩි වෙලා ඔය මේ පින්න මේ පැත්තටම එනවා. මේ උඩිනුත් එක්ක වතුර ගිහලා එදා මේ පැත්තේ වතුර ආවේ නෑ. ඒ තරම් වතුර අඩුයි. අද වතුර තියෙනවා මේ රටකට දෙන්න. අලුවනේ චූටි කුකුල අපිව හොයාගෙන ඇවිල්ලා. ඕ අනේ. අතෙන්දලා ඉන්න දෙන්නම්. පොඩි වැස්සක් එන්න යන්නේ. වයිත් දන්නෙත් නෑ. පින්නේනවා ගලබඩල්ලේ වතුර වැඩි හින්දා මේ පැත්තටම පින්නේනවා. ඒ පින්නත් එක්ක මේ වැහි පින්නද නැත්නම් ඇල්ලේ පින්නද කියලා හොයාගන්නත් බැහැ. වතුර වැඩි වුණොත් එහෙම මල කෙලියක් වෙන්නේ. ඉතින් යාළුවනේ අපි යන්නේ ආස් නරමුම් මැදිරියට. ඉතින් උඩහට ආවි ගියා ඉස්සරහින්. මෙතන මේ තියෙන ගල උඩ තමයි ආස් නරමුම් මැදිරිය තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න හරවල. මේ තියෙන මේ ගල උඩ තමයි ආස් නරමුම් මැදිරිය තියෙන්නේ. එමීට පරිස්සමෙන් යන්න ඕනේ. ගල් ඉස්සනවා. හොඳට අම්මේ මේ තියෙන බයින්න තියෙන පඩිපෙළ යාළුවනේ බලන්න කැලෑලා තියෙන තරම නේද? හැබැයි එක අතකට හැංගිලා තියෙන එක තොන හැංගිලා නැහැ. ඉතින් මේක මේ හැමතැනම ප්‍රසිද්ධ වෙනක් මේ ඇල්ල.
ආයෙත් කෝච්චි වැඩ කරන්න පටන් ගත්ත ගමන් ආයෙත් මේවා එළි වෙලායි නිකම්ම මේ ඉතින් උඩට යන්න දෙන පාඩි පෙළ මේ කොන්ක්‍රීට් එහෙම ගිරලක් දන්නෙත් නෑ අන්න චූට කුකුල දෙන්න ඉන්නවා එනකොටම පිළිගන්නවා හලෝ චූටි මැනිකේ මෙයා ගෑනු ළමයෙක් අරයා පිරිමි ළමයෙක් එතකොට මේ ඉන්නේ කපල් එකක් ඉතින් යාළුවනේ මෙතෙන්ට මේ විදිහට තමා ගඩබොඩ ඇල්ල පේන්නේ හරිද අර පැත්තේ පොඩි බංගලෝ එකක් වගේ තියෙනවා මෙතනත් view point එකක් තියෙනවා මේ පල්ලෙහා පේන විදිහට ඔය අපි ආපු පැත්ත අර පැත්තේ තව මොනවද තියෙනවා ඒ පැත්තෙන් තමයි ට්‍රේන් එක එහෙම යන්නේ ඒ පැත්ත මම මොකද කියලා දන්නේ ආන් ඒ පාරන අවුව කරනවා පොඩි කොමාරි මේ විදිහට තමයි ඉතින් ගලබඩ ඇල්ල ආස් නර්මුම් මැදිරියට පේන්නේ යාළුවනේ ඉතින් මෙන්න මේ කැත වැඩේ නම් කරන්න එපා තේරෙනවනේ මේ මෙච්චර ලස්සන තැන මේ නේම මේ තිබ්බාම අවුල් නේද චාටර් වෙනවා තැන මේ කුණු දාලා ගියම තැන හැමතැනම දාලා තියෙන්නේ මම මේකයි කියන්න වලට මේ ගල්ලස්සේම ඉර වෙලා තියෙනවා කුණු මේ ලස්සන දැන් කැත වෙනවා නේ ඒ හින්දා ඔයාලගේ වගකීමක් විදියට මේ ට්‍රැවල් කරන තැන් පරිස්සමෙන් තියාගන්නකෝ ඔයාලගේ වගකීමක් දැන් එකතරයක් බෙල්ලුඩුත් තහනම් වුණා ඔය වැඩේ හින්දා තමයි දැන් කුණු දානවායි පේනවනේ බෙල්ලුත් තිබ්බ හැටි අන්න ඒ වගේ විදියට මේ තැනත් ඒ තැනට පත් කරගන්න එපා ඒ හින්දා මේ ආවනම් පාඩුවේ පරිසරයේ සුන්දරත්වයේ ඉඳලා යන්න ඔයාලා මේ වගේ ජරා වැඩ කරන්න එපා මේ ඔයාලා ආවා කියලා මෙතන සංකේතවත් කරන්න ඕනේ මේ ගල්වල නම් මේව ලියලා මේ අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ කියලා මේ සංකේතවත් කරන්න ඕනේ මෙහෙම ඉතින් ගල්වල ලිව්වා කියලා කවුරුත් ඕක ඉතින් කියවන්න යන්නෙත් නැහැ මේ ඒ වුණාට ඉතින් මේ වගේ වැඩ කරන්න එපා මොකද ඉතින් මේ ඔයාලගේ නම කාටවත් දැනගන්න ඕනේ නැහනේ මේ ඒ නිසා ඔය වගේ වැඩ කරන්න නැතුව පාඩුවේ මේ වගේ පරිසරයේ සුන්දරත්වයේ විඳලා යන්න කියන්න තමයි තියෙන්නේ මෙයාට මේක හුරු වෙලාද කොහෙද මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට එන කට්ටියත් එක්ක එනවා මෙයා කොළු පැටියා එයා කෙලි පැටියා ඉතින් යාළුවනේ දැන් අපිට ගලපට ආවට අපි දෙන්නා ඔයාලා දැනගන්න බෑ මේකට එන්නේ කොහොමද කියලා ඇත්තටම අර කිව්වට එන කරන්න බෑ මොකද මේ විනාශ කරන්න එපා ඒ විනාශ කරලා යන්නේ නැති වෙයි කියන විශ්වාසෙමත් තමයි මේ ඔයාලට මේකට එන පාර කියන්නේ ඉතින් ඕන කෙනෙක්ට මැප් එකේ කරුවොත් ඔයා ගන්න පුළුවන් ගලපට කොහෙද තියෙන්නේ කියලා ගොඩක් පැටි ට්‍රේන් එකේ එන්න තමයි දන්නේ වාහනික බස් එකේ එන්න දන්නේ නැහැ ඉතින් ඔයාලට බස් එකේ එනවා නම් නාලපිටියට ඇවිල්ලා නාලපිටියෙන් ගලපට බස් තියෙනවා. ගලපට බස් එකේ ඇවිල්ලා එතන ඉඳන් කිලෝමීටර් 2ක් 3ක් පයින් යන්න ඕනේ එතනට එන්න නම්. ඒ වගේම ට්‍රේන් එකේ එනවනම් ඔයාලා නුවරින් හරි වම්පලෙන් හරි නාලපිටින් හරි කොහෙන් හරි නැගලා ටිකට් එකක් අරගෙන ගලපට ස්ටේෂන් එකට තමයි ටිකට් එක ගන්න ඕනේ. ගලපට ස්ටේෂන් එකේ බැහැලා ඉවර වෙලා ආපස්සට මීටර 200ක් වගේ එනකොට උඩට යන්න පාරක් තියෙනවා බෝඩ් එකකුත් ගහලා තියෙනවා මට මතකයි විදියට. උඩට යන්න පාරක් තියෙනවා ගලමුඩ කියලා. ඉතින් ඒ පාර දිගේ කිලෝමීටර් 2.5මාරක් වගේ උඩට එන්න ඕනේ ගලමුඩ ඇල්ලට එන්නේ. ඒතකොට වාහන ගෙනවනම් ඔයාලට ඒ නාලපිටියට ඇවිල්ලා නාලපිටියෙන් දෙකින්ද පාරේ ඇවිල්ලා දෙකින්ද පාරේ ඇවිල්ලා එතනට ඒකට ඔයාලට වීඩියෝ එකේ කලින් අපි එනකොට පේන්නේ නැති
ගල්පොත්ත පැත්තට හැරෙන්න නැතුව ටෙන්ස්ටා හොටෙල් එක පැත්තට තියෙන මාපකන්ද පාරට ඇවිල්ලා මාපකන්ද පාරේ දිගටම එනකොට බෝඩ් ගහලා තියෙනවා ඔයාලට ඕන තරම් අඳුර ගන්න පුළුවන්. ගලබොඩ කියලා. එතනට ඇවිල්ලා කොමාරි ගලබොඩ පාර දිගේ එනකොට ඔයාලට රේල් පාර හම් වෙනවා. රේල් පාර ක්‍රොස් කරලා දිගට වෙන්න තියෙන පාර නම් ඕෆ් රෝඩ් එකක් ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේ. කලින් සැරේ උන මග බයික් එකේ ආවේ මේ සැරේ ස්කූටර් එක ඇවිල්ලා අපි පුදුම කට්ටක් ඉතින් ඒ මාන කියනවනම් ඔයාලට මම කියන්නේ මේ ආරවල එහෙම එන්න පුළුවන් කියලා. ඒ වගේ ඉන්න try කරන්නත් එපා. මොකද එහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ෆැක්ටරි ගාවම දාලා එන්න. මොකද කාර් වල අනිවාර්යයෙන් යට වදිනවා. අනේ ලොකු උස කැබ් එකක් වගේ එහෙම නම් අවුලක් නැහැ. මම බයික් නම් අවුල ප්‍රශ්නයක් නෑ. බයික් වල එන්න පුළුවන් කොහොමද? ජාර වගේ එනවනම් මං කියන කාර්යද ෆැක්ටරි ගාවම දාලා එන්න. ඉතින් කොහොම හරි ඔයාලා ඉතන ටිකට් කවුන්ටර් එක වාහනේ දාලා ඉවර වෙලා එතන ඉඳන් පයින් එන්න ඕනේ. එතනකට වාහන වලට එන්න දෙන්නේ නැහැ. එන්න දෙන්නේ නැහැ නෙවෙයි එන්න බෑ. ඔය අඩිපාරක් තියෙන ලඩොත් එහෙම අනිත් පැත්තෙන් ප්‍රපාතේ පල්ලෙහාටම යනවා ඉතින්. ඔය ඉල්ලා එලේ තමයි අතර වෙන්නේ. ඒ හින්දා මේ එතන වාහන දාලා එතන ඉඳන් පයින් පොඩි දුරක් තියෙන 250 20ක් වගේ. ඒ වගේ ඉතින් එතන ඉඳන් ඇවිල්ලා ගාලා රැල් පාලමෙන් ඇවිල්ලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට ඔයාලට ගලබොඩ ඇල්ලට එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගලබොඩ ඇල්ලට එන ක්‍රම ටික තියෙන්නේ. යාළුවනේ මේ තියෙන ගලබොඩ ඇල්ලේ තුන්වෙනි view point එක. මේ මෙතන මේ වගේ තැනක් තමයි. මෙතන පොඩ්ඩක් අපිරිසුදුයි. මෙතන මේ කට්ටිය මෙතනත් කැම්ප් ගහලා මේ වාලේ කඩන් වැටලා තියෙන්නේ. මේ මෙතන පේනවා ඇති. මෙතන නම් හොඳටම කුරුටු ගීත ලියලා තියෙන්නේ. හැමතැනම වගේ ලියලා තියෙන්නේ. අපරාධිති. එහෙම කරන්නේ. තරම් මේ චිල්ඩ්‍රන් පාක් එකේ කෑලි තියෙන්නේ. අතන කෑල්ලක් තිබ්බා. අර තියෙන හාස් නරමුම් මන්දිරේ. මෙතන ඉතින් ඇල්ල බලා ගන්න පුළුවන්. යාළුවනේ ඉතින් අපි ගලබොඩ ඇල්ල බැලුවා. දැන් අපි පල්ලෙහාට යන්නේ. හිමීට. කැලේ මෙති යන්නේ අපි ඉස්සෙල්ලාම හිතුවේ අද අපි දෙන්න විතරයි කියලා දවසටම ගලබොඩට. දැන් ආවා පට්ට සෙනග. කොල්ලෝ කෙල්ලෝ 10 15 එහෙම ආවේ. ඒක දින වගේ වැඩක් නැහැ. අපි යන් දැන් මේ පහලට එමීට එන වැල් පාලෙන් එගොඩ වෙලා අයි බලමු මේ අපිට ගලබොඩ බින්ගේ පැත්තට යන්න පුළුවන් වේද කියලා. මේ පැත්තට යන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ බයික් එක දාන්න තැන තිබ්බොත් මේ පැත්තට ගිහලා බලමු. යාළුවනේ ඉතින් අතන අර පල්ලෙහෙන් පේන්නේ රේල් පාර. ඕක මහනුවර බදුල්ල මේ ප්‍රධාන රේල් පාර තමයි ඔය පේන්නේ. ඉතින් ඔතනින් ඔය මෙතන එහා පැත්තේ තියෙන බින්ගේ එතනින් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා මේ හරියේ. උන් ඔය හරිය තමයි රේල්වේ ස්ටේෂන් එකේ තියෙන්නේ. එතන රේල්වේ ස්ටේෂන් එකකින් බහැලා තමයි ඔයාලට මේ පාර දිගේ මෙන්න මෙහෙම අර උඩට යන්න තියෙන්නේ. ඉතින් අපි යන් දැන් පල්ලෙ රේල් පාර හරියට.
ඉති යාලෝන අපි මෙන්න මෙහෙම තමා ගලබොඩ ඇල්ලට ගිහිල්ලා අපි හෙමීට මෙන්න මේ ගලබොඩ පාරි ගෙදර යන්න පිටත් වනේ. ඉතින් මේ විදිහට ගිහිල්ලා අපි දැන් නාලබඩට ගිහිල්ලා නාලපිටියෙන් ගම්බලට ගිහිල්ලා එතනින් තමා අපේ අවසානය කියන්නේ මේ ගමනේ අවසානය ගමනේ අවසානයේ සටහන් වෙන්නේ ගම්පලට ගිහිල්ලා. ඉතින් thank you අපිත් එක්ක හැමදාම ඉන්නවට අපේ වීඩියෝස් බලනකොට ඒ වගේම ඔයාලා like කරන්න share කරන්න අමතක කරන්නත් එපා කමෙන්ට් එකක් දාන්න අපේ වීඩියෝ හොඳ නම් ජනවාරි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕන අපේ කුෂන් කවි perfume website එකට ගිහිල්ලා ඔයාලට ඇට roll on perfumes ඕන තරම් මිලට ගන්න පුළුවන්. ඔෆර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා ඒ පැත්තට යයි කියලා. ඉතින් වීඩියෝ එක බලුවට හැමෝටම ස්තුතියි. තවත් දවසක තවත් වීඩියෝ එකකින් නැත්නම් vlog එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.